Yo, what's up Sri Lankan traders කොහොමද ගිය සතිය හොඳින් ට්‍රේඩ් කරා හොඳින් ලාභ ලබන්න ඇති කියලා විශ්වාස කරනවා. This is weekly wrap up. What's gonna happen to next week මොකක්ද වෙන්නේ කියලා බලමු අපි next week එක මම ඉක්මනට වැඩි කරන්න බලාපොරොත්තු වෙනවාද ඊට කලින් මගේ channel එක subscribe කරන්න like කරන්න share කරන්න and mage web page Facebook page එක වන Big Rich Town page එක like කරන්න subscribe කරන්න share කරන්න ඕකට යාළුවොත් එක්ක මගේ channel එක YouTube channel එක Big Rich Town like කරන්න share කරන්න අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඉල්ලා සිටින මොකද හුඟක් trade මගේ gold trade එක profit kara and oil trade එක profit kara market එක තාමත් මගේ analyze එකේ ඉන්නේ ගිය සතිය කරපු ඊට සාර්ථක analyze එකක් supply demand trade කෙනෙක් හැටියට මම ඔකට මේ දැනුම ලබා දෙන්නේ හින්දා මේක මගේ channel එක subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න ඕනෑ උදව්වක් ඉල්ලන්න Facebook page එකත් එහෙමයි Big Rich Town like කරන්න share කරන්න. Okay හොඳයි පටන් ගමු මොකද වෙන්නේ කියලා මේක last week of the year මොකද වෙන්නේ කියලා බලමු. එන සතියේ මොකද වෙන්නේ හිටින් පටන් ගන්න දවසේ සවුන්දා ඉඳන් බලමු මොකද්ද market එක news event නෑ. මේ බලන්න holiday. ඔක්කොම holiday. FOMC meeting තියෙනවා. ඒක විතරයි තියෙන්නේ Tuesday. UK time වලින් 7 o'clock night වල තියෙනවා and oil investors ලගේ එකක් තියෙනවා Monday හෙට. ඒ දෙක ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ next week එකේ. මේ week එකේ කිසිම high impact news එකක් release වෙන්නේ නැහැ. FOMC meeting එක ඇරෙන්න. ඒ හින්දා market එක වෙන්න විදිහටම manipulate කරයි. එහින්දා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. හරිද මොකක් වෙයිද දන්නේ මොකද අවුරුද්දක අවසානයේනේ මේකට කියන්නේ සෙන්ටර් රැලි කියලා. මේ දෙසැම්බර් පටන් ගන්න ට්‍රේඩ් සෙෂන් එකට කියන්නේ සෙන්ටර් රැලි කියලා. ඒක තාම ඇක්ටිව් වෙලා තියෙන්නේ මම පෙන්නන්න ඒක කොහොමද කියලා. නිවුස් ඉවෙන්ට් එක නෑ මේක තමයි ඉස්සල්ලාම අපි බලන්නේ වීක් ට්‍රේඩින් කරන්න කලින් අපි බලන්න ඕනේ ඉකොනොමි කැලෙන්ඩර් එක මොකද වෙන්නේ කියලා. ඉකොනොමි කැලෙන්ඩර් එකේ මොකවත් නැහැ big events news release වෙන්නේ this මේ week හරිද. එහෙනම් අපි යන් ඉස්සල්ලාම කොහොමද වෙන්නේ කියලා US dollar index එකට මම යන්නේ demand එක hit වුණා. demand එක hit වුණා ලස්සනට. මම ගිය සතියේත් මම කිව්වා USD strong වෙනවා කියලා. මේ නමුත් ඒක හැමමයි. තාම හැමමයි. මම කියන්නේ එන සතියේ බුල් වෙන මම එක පෙන්නන්න ඔය කට්ටියට උදාහරණයක් විදිහට මේ තියෙන්නේ DXY index එක US dollar index එක තාම එහෙමමයි strong ඉඳන් demand එක hit වෙලා තියෙන ලස්සන green candle දෙකක් දීලා තියෙනවා. මේ බලන්න hit වෙලා ලස්සනට reject වෙලා තියෙනවා. මම අනද influence එකක් හැටියට මම ගන්නවා මේකත් Fibonacci level එක මම අරන් පෙන්නන්න ඔය කට්ටියට high probability buy setup එක මේ බලන්න. මේකට කලර් එක වෙනස් කරන්න පේන්නේ නැති හින්දා blue එක දැම්මම හරි. මේ බලන්න 61.8 එකේ price එක reject වුණා ලස්සනට. මේක උඩට යනවා දැන්. ඒ කියන්නේ US dollar is strong. එන සතියේ හෙටින් පටන් Monday පටන් ගන්න සතියේ US dollar 60ක් 60ක් බුල්
ඒ කියන්නේ ස්ට්‍රෝං වෙනවා USD ස්ට්‍රෝං වෙන තත්ත්වයන් නෙමෙයි හොඳට පේන එක පැහැදිලිව මේ බලන්න green candle දෙක predict වුණා අනිත් සාධකේ තමයි 68.8 වල Fibonacci level psychological level එකේ reject වෙලා තියෙනවා මේ candle එක ඒ කියන්නේ 60කට වැඩි මට ඒ කියන්නේ මාකට් එකෙන් පෙන්නුම් කරන මම විශ්වාස කරන දේ නෙවෙයි මාකට් එක කියන දේ තමයි 70ක් 60ක් මාකට් එක එන සතිය බුල් වෙනවා USD ඩොලර් ස්ට්‍රෝං වෙනවා හරිද ඒ කියන්නේ USD Euro USD sell වෙනවා GBP USD sell වෙනවා USD JPY buy වෙනවා ඒකයි මම කියන්න හදන්නේ මොකද මේ පෙන්නුම් කරලා තියෙන මාකට් එක මම කියන දෙයක් නෙවෙයි මාකට් එකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ මාකට් එක දකිද්දී ඔය කට්ටියට එක්ස්පීරියන්ස් අවුරුදු 10කට ආසන්න කාලයක් ට්‍රේඩින් කරද්දී ඔය මාකට් එක දැකපු ගමන් ඔය කට්ටියට කියන්න පුළුවන් මේක බුල් වෙනවද සෙල් වෙනවද ඒක තමයි මම කියන්නේ ප්‍රයිස් එක හිට් තුන ඩිමාන්ඩ් සෝන් එකේ මම 4 hour එකට යන්න මේ 4 hour එකට ගිහපුවම ලස්සනට පේනවා මාකට් එක රිජෙක්ට් වුණා ඩිමාන්ඩ් සෝන් එකේ මේක 61.1 level එක Fibonacci level එක psychological level එක reject වුණා මේක එන සතියේ 70ක් 80ක් බුල් වෙනවා ඒක පෙන්නුම් කරලා තියෙන ඔය කට්ටියට පේනවා මාකට් එකේ demand zone එකේ හරිද demand zone එකේ ඒක පෙන්නලා තියෙන්නේ මේ demand එක කියන්නේ මේකට කියන්නේ drop base වෙලා rally නේ break මේක මේකට කියන්නේ gap වෙලා තියෙන්නේ gap එක මෙතන bull buy order තිබ්බා ඒක ගත්තා මේ ගිය සතියේ buy order unfilled orders take from the sellers now bull gonna be run okay ඒක තමයි මේ pending කරන්නේ supply demand ලෝකේ ඕනෑම මොන ඔකට මොන ICT මේ CT අර මොන ගණ ගත්තා supply demand තමයි බැංකු සහ ඉන්ස්ටිටියුට් වල පාවිච්චි කරන්නේ. ඒ කට්ටියට buy කරන්න ඕන නම් sell කෙනෙක් හොයා ගන්න ඕන. sell කරන්න ඕන නම් buy කෙනෙක් හොයා ගන්න ඕන. ඒක තමයි ලෝකෙ method එක. ඔය ICT මේකයි මොන කෙහෙම මලක්වත් වැඩක් නැහැ. මොකද ඒ කට්ටිය ඕන price level එකට යන්න ඕන line එක තියෙන්නේ demand තියෙන තමයි unfilled orders තියෙන්නේ. unfilled orders ගත්තා fill කරගත්තා run කරා මේක මේ ඊළඟ supply එක මේක break වුණා මේක එච්චර strong නෑ මේක තමයි මේ හරි තමයි මේ supply මේකත් break වෙන තත්ත්වයක් තියෙන්නේ බලමු daily chart එකට ගිහිල්ලා බොහෝ දුරට යයි මෙතන ඊළඟ strong supply තියෙන්නේ මේ උඩදී මේ level දෙක වල හරිද මේවා unfilled order fill with orders මේ තියෙන්නේ දැන් unfilled order එක ගත්තා මේ demand gap එක fill කරගත්තා මේ buyers run කරනවා උඩට ඒකයි මේකේ method එක ඒක ඉගෙන ගන්න ඉතින් ඔය කට්ටියට හොඳ risk reward එකක් ගන්න පුළුවන් supply demand ඉගෙන ගත්තොත් හරිද ඒ කියන්නේ ඔන්න මම කිව්වා මේක dollar index එක USD bullish වෙනවා ඒ කියන්නේ strong වෙන කියලා තමයි මම කියන්නේ 70ක් 80ක් මම euro USD පෙන්නන්න මගේ supply එක මම කටේ ගිය සතියේ පෙන්නුවා මේ බලන්න supply එක තාම වැඩ හරිද supply එක hit උනා ගිය සතියේ 1 to 1 උනා නමුත් pull back එකක් ආවේ මම ගණන් ගන්න මොකද pending order දාලා තියෙන stop loss එක උඩ stop loss උනත් stop loss වෙන්න ඕනේ ඒක ඉඩ දෙන්න ඕනේ ඒක stop loss එකට පුරුදු වෙන්න ඕනේ නැත්තම් ඕකට අයියෝ මගේ සල්ලි එහෙම ඒවට පුරුදු වෙන්න ඕනේ තමයි trade කියන්නේ නමුත් බලන්න reject උනා මම expecting මම බලාපොරොත්තු වෙන price එක මෙතෙන්ට එයි කියලා එහෙම මේක උඩට ගියා මොකද මම protection එක මගේ ආරක්ෂාව මම තියාගෙන තියෙන්නේ stop loss එක හරිද මේ sell වෙනවා හරිද මේක break වෙන්නත් පුළුවන් euro USD හරිද අනික් order එක තමයි මම දැක්ක USD CHF එක USD CHF එක බුල් කරලා තියෙන nice volume එකක් දීලා තියෙනවා මම 4 hour ගිහිල්ලා පෙන්නන්න 4 hour එක මේක අර handle cup එක කියන strategy එකේ ඉන්න පුළුවන් මේක
එන සති පුල් බෑක් වෙලා මේ හරියට මේක බයි වෙන්න පුළුවන්. මේ බලන්න ලස්සන green candle මේ volume එකක් දීලා high volume දීලා තියෙනවා. හින්දා USD මම කියවනේ USD strong වෙනවා. බලන්න USD මේ දීලා තියෙනවා nice volume එක. harmonic contract තියෙනවා කියලා contract එකට bull side එක තමයි වැඩි කියලා පෙන්눔 කරන්නේ මෙතනින්. හරිද? මෙතනින් buy කරන්න යන්න එපා. පොඩ්ඩක් pull back එකක් ඉන්න. මොකද හෙට Sunday නේ. මේක මෙහෙම වෙන්නත් පුළුවන්. මේක මෙතනින් උඩට යන්නත් පුළුවන්. මෙතනින් උඩට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා කප් එක අරන් handle එක තියෙනවා. මොකක්ද පේනවා මේ handle එක. handle එකේ කප් එක අරන් මේක උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් කෙලිම උඩට යන්නත් පුළුවන්. මේක USD CHF ඔක්කොම මාකට් එක පෙන්눔 කරලා මොකද හෙට වෙන්නේ කියලා ප්‍රෙඩික්ෂන් එක. මම කියවනේ බුලිස් වෙනවා කියලා ඒක පෙන්눔 කරලා තියෙන සිකුරාදා පෙන්눔 කරා ඒක last Friday. You make a USD CHF Swiss franc USD Swiss franc USD strong in තත්ත්වයනේ පෙන්눔 කරලා තියෙන්නේ. හරිද? ඒකට මම කියන්න Bitcoin මම කියු පරිදි මේ දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම ඔය කට්ටියට පෙන්නන්න. එක ක්‍රමයක් තමයි මෙන්න මේ ක්‍රමය. සයිඩ් වේ ගිහිල්ලා මේක ඩ්‍රොප් වෙන්න පුළුවන්. මං හිතන්නේ බුල් වෙයි කියලා. මං හිතන්නේ නෙවෙයි මේක පෙන්눔 කළා මේකේ තියෙන සෙල් ස්ට්‍රෝං වුණා. හරිද? ස්ට්‍රෝං වුණා. bear flag එක ක්‍රියාත්මක වෙනවා. bear flag එක කියලා තියෙන්නේ මේ drop bear flag එක. හරිද? ඔය කට්ටිය ටෙක්නිකල් ඇනලයිස් ඉගෙන ගන්න තියෙනවා නම් ඒව මම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ට්‍රේඩින් අයිඩියා වලට මම ගන්නවා. හරිද? සයිඩ් වේ ගිහිල්ලා මේක ටොප් වෙන්න පුළුවන්. මේක එක ක්‍රමයක්. මේක Bitcoin. හරිද? අනිත් ක්‍රමය තමයි මේක. මේ channel එකේ price එක move වෙන්නේ මේක මෙතෙන්ට ගිහිල්ලා මේ reject වෙලා නැවත break වෙලා retest වෙලා drop වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙක තමයි Bitcoin වල වෙන්නේ. මොකද USD strong වෙන හින්දා මං කිව්වේ 70ක් 80ක එන සතිය strong වෙනවා කියලා. ඒක තත්ත්වයක් පෙන්눔 කරන හැම pairs එකකම chart එකකම පෙන්눔 කරන්නේ strong තත්ත්වයක්. හරිද? මං කියවනේ මේ USD index එක bullish වෙලා bullish momentum එකක් ඇවිල්ලා තියෙන කියලා reject වුණා 68.8 වල Fibonacci psychological level එකේදී and demand hit වුණා. හරිද? USD strong next week. අනික තමයි S&P 500 S&P 500 කට්ටිය දන්නේ නැත්නම් ඔය කට්ටිය S&P 500 කියන්නේ American stock market එකේ දර්ශකය. stock market එකේ දර්ශක stock වෙනම තියෙනවනේ ඔය Bitcoin උත් ඇතුළත් මේකට Amazon AI stock ඔක්කොම එක link ඒ වගේ ඔක්කොම shares වල එකතුවක මේ දර්ශකයක් තමයි S&P 500 කියන්නේ. S&P 500 මේ line එකේ තමයි මේ channel එකේ තමයි තාම දුවන්නේ. නමුත් මේක මෙතනින් drop වුණා. මම මේ හරියට profit ගත්තා trade කළා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්ට එනකන්. මේක hit වෙනකන් ඉන්න. hit වුණාම මම looking for the sell. මේ channel එක බලන්න channel එක hit වුණ ගමන් drop වෙනවා. ඊට කලින් drop වෙලා තිබ්බා. මේක long term channel එකක් මේක. හරිද? මේ hit වුණා drop වුණා මම මෙතෙන්ට hit වෙනකන් ඉන්නේ look for the sell. ඒක මෙතනින් pending order දාලා stop loss මේ හරියක් විතර තියලා මේක trading idea එක තමයි බලන්නේ කොහොමද දවසේ trading කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. මෙතන hit මේ line එක hit වුණ ගමන් මම බලනවා කොහොමද market එක react වෙන්නේ කියලා. react වුණ ගමන් මම looking for the sell. හරිද? මම හිතනවා 150ක් 60ක්
drop එක කියලා මේවා break වේ මේ unfill මේක fill orders තියෙන ඔක්කොම unfill order මෙතන demand එකක් තියෙනවා මෙතන demand එකක් තියෙනවා මේ හරිය demand එකක් තියෙනවා මේක strong demand එක මේ unfill orders මේ gap up දාලා තියෙන මේවා අනිවාර්යෙන් fill වෙන්න එන්න ඕනේ නමුත් කවදාද කියන්න බෑ ඒක පරිස්සමෙන් trading කරන්න S&P 500 I'm looking for the sell I'm waiting for the price come to this level මම sell කරන්න බලාපොරොත්තු වෙන්නේ price එක මෙතෙන්ට ආපු ගමන් හරිද මම buy කරන්නෙත් නැහැ sell කරන්නෙත් නැහැ අනික තමයි gold break the high last week නමුත් මම sell කරන්නෙත් නැහැ buy කරන්නෙත් නැහැ මේක එන්නේ risky trade එකක් ඕක කට්ටිය sell කරොත් buy කරොත් ඒක ඔයාගේ කැමැත්ත අනුව කරන්න මොකද market එක move වෙන්නේ New York සහ Asian market ඒකේ තමයි මොකද්ද කොහොමත් ඒෂියන් අය තමයි මේකට වැඩි දායකත්වයක් දක්වන්නේ මාකට් එක මූව් කරන්නේ ඩිරෙක්ෂන් එක වෙනස් කරන්නේ මම එක්ස්පීරියන්ස් හැටියට ඒෂියන් අය ඒෂියන් මාකට් එක මම looking for the මම මුකුත් කරන්න යන්නේ මේ පල්ල මේ ඩිස්කවුන්ට් එකක් දුන්නොත් මේ හරියට මම looking for the buy මම ඊට පස්සේ මොනවත්ම කරන්න අල්ලන්නේවත් නැහැ gold මට predict කරන්න බෑ දැන් මම මොකද දැන් බුල් රන් කරලා තියෙන්නේ දැන් හරිද මේක කෙලින්ම තව යන්න පුළුවන් නමුත් මාකට් එක බ්‍රේක් වුණොත් මම looking for this buy look around here okay මම channel එකක් ඇඳලා පෙන්නන්නම් බලමු idea එකක් ගන්න බලමු අපි channel එක ගත්තා නම් හරි මෙහෙම ගත්තා කෙලින්ම ඒ කියන්නේ බලන්න ලස්සනට තියෙනවා මේ channel එක 1 2 3 price එක මේ හරියට යනවා වෙන්න මම ඔය කට්ටියට දැන් ඒක ඒකයි මම කියන්නේ මොකවත් කරන්න බෑ this is nice trading idea එක මෙතෙන්ට එනකන් ඉන්න price එක 46යි 38 කියන level එක මේ හරිය මම ඇදලම පෙන්නන්න ඔය කට්ටියට මේක bull trend එක buy කරන්න යන්න දැන් මොකද drop වෙන්නත් පුළුවන් buy වෙන්නත් පුළුවන් වෙන සතියේ strongly buy වෙන්න මේ වගේ එකක් තමයි වෙන්නේ ඔහොම ගිහිල්ලා මේ හරියට drop වෙලා මේක උඩට යන්න එහෙම මේ මගේ idea එක මේ හරිද මේ channel එක කියන්නේ බලන්න ලස්සන channel එක මම ඇදලා පෙන්නුවා දැන් 1 2 3 4 මෙතන touch වෙලා තියෙනවා මෙතන තමයි ඊළඟ high එක gonna be here look for the sell around here හරිද මේක trading idea එකක් නමුත් buy කරන්නත් එපා sell කරන්න buy කරන්න ඒ කියන්නේ හිතා ගන්න බෑ එන සතිය මොනවා වේද කියලා price එක මෙතෙන්ට આવොත් look for the buy or මේ demand එකට එන්නත් පුළුවන් මෙතනින් look for the buy small risky and then take profit around here and look for the sell around here හරිද මේක තමයි gold වල idea එක හරිද පරිස්සමෙන් trade කරන්න එහින්දා මේක that's for the day that's it for the day කට්ටියට උදව්වක් කියනවා කියන්න එහින්දා ඔය කට්ටිය මගෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඉගෙන ගන්න ඕන නම් අවශ්‍ය නම් මට like මගේ channel එක subscribe කරන්න Big Rich Town channel එක subscribe කරන්න support කරන්න FB page Big Rich Town
ඒක සපෝට් කරන්න මට ලොකු උදව්වක්. ඔය කට්ටියටත් ඔක උදව්වක්. ට්‍රේඩින් අයිඩියා එක මොකද වෙන්නේ කියලා මොකක් අය දන්නේ නැහැ. අලුතෙන් අය බයි කරනවා සෙල් කරනවාද කියලා. ඒකයි මේ ගෝල්ඩ් එකේ අයිඩියා එක. මේක ලස්සනට මම ඇදලා පෙන්නුවා කට්ටියට. ට්‍රේඩින් අයිඩියා එක. Look for the sell around here. Okay. මේ බලන්න ලස්සන channel එක. හරිද? හිට් වුණා. මේක ඊළඟ level එක මෙතන look for the sell. හරිද? හරි එහෙනම් බොහොම ස්තුතියි කට්ටිය මාසක සම්බන්ධිලා ඉන්න අයට. කරුණාකර මට උදව් කරන්න subscribe කරන්න channel කරන්න මගේ එක like කරන්න comment කරන්න share කරන්න යාළුවොත් සමග idea අපි බෙදා හදා ගමු. එහෙනම් සුබ දවසක් සුබ සතියක් සුබ වේවා.